පන්දු පහර එල්ල කරන්නට ඔවුන්ගේ විශ්වසනීය පිතිකරුවා වමතින් පිට හසුන පිතිකරුවා බණ්ඩාරමේ අඩකවේ තුල ඔබ එල්ල කරන පන්දු පහර අද දිනේ තරම් සාර්ථක පන්දු පහරක් බවට පත්ුනේ නැහැ. මේ ඉල්ලේ ක්‍රීඩාව අතිශයින්ම වාසනාව මත පදනම් වන ඒකකයක් ලෙසින් හැඳින්විය හැකි මන්ද කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් තවසේ වාසනාව බෙහෙවින් වැදගත් තරග මාලාවක් තුල ඉදිරියට යන්නට යානුව ප්‍රථම කඩුල්ල ලෙසින් යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායමට අහිමි වන විට ක්‍රීඩකින් 16 දෙනෙක් තරග වදින මේ ඉල්ලේ ක්‍රීඩාව තුළ යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායමේ පිතිකරන ලයිස්තුවේ දෙවැන්නා දැන් අඩකවයට කැඳවන්නේ අශ්මික තාබර ක්‍රීඩාලෝලී තුතුනි තකුණත් පිතිකරුවා මේ ඉල්ලේ ක්‍රීඩාව තුළ මැද කලාපයේ පසුපස කලාපයේ තුළ සමාන ප්‍රමාණයේ ක්‍රීඩකින් රඳවමින් ක්‍රීඩා පිටිය සකසා තිබෙන්නේ යානුව සික්සැක් ක්‍රමයට ක්‍රීඩා පිටිය වටා ක්‍රීඩකින් 16 දෙනෙකුගේ දර්ශනයක් මාහට දිස්වන්නේ මේ ඉල්ලේ ක්‍රීඩාව තුළ ක්‍රීඩාංගණයේ වැදගත් වෙනවා ලකුණු ලබා ගැනීමේදී යානුව මේ ක්‍රීඩා පිටිය තුළ හිස්ටන් සෙවීම වැදගත් දැන් මේ තකුණත් පිතිකරුවා ඔෆ් කලාපය තුළ පන්දු පහරක් එල්ල කරන්නේ සාර්ථකයි තාවකයා වේගයෙන් ප්‍රථම කඩයිම පසු කරන විට ඔහු සිතාගත්තේ ප්‍රථම කඩයිම තමාගේ නවාතැන බවට පත් කර ගැනීමට යානුව දැන් පන්දු ටිකක් කැපී ගොස් අවසන් තවත් පන්දු 23ක් අතතිව මේ ක්‍රීඩා පිටිය දෙස බලන විට පන්දු 25 තුලදී ලකුණු 6 සීමාව පසු කළොත් නියත වශයෙන්ම ප්‍රතිවාදී කණ්ඩායමට තරගයක් ලබා දීමට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ මොරටු විශ්වවිද්‍යාලීය කණ්ඩායම සත්කාරකින් වශයෙන් ඔවුන්ගේ මව්භූමිය තුල පන්දු රකිමින් සිටින්නේ යානුව සත්කාරකින් සමග තරග වැදීම තරම් ලේසි පහසු කාර්යයක් නොවේ. දැන් සයිකෝ ජූනියර් සයිකෝ කැඳවා තිබෙන්නේ අංක 75 ජර්සිය තරණ ක්‍රීඩකයා කඳවල 16 බ්‍රදර්ස් ක්‍රීඩා සමාජයේ සමගින් තරග සමතකම් පවත්වන්නේ සාර්ථක පන්දු පහරක් මැද කලාපයේ තුල පන්දු රකිමින් තාවකයා ප්‍රථම කඩයිම තුල නවාතැන් ගත්තේ. දැන් ප්‍රථම කඩයිම දෙවන කඩයිම තුල තාවකින් පන්දු තුනක් කැපී ගොස් අවසන් ප්‍රථම ලකුණ සොයමින් යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායම දැන් අඩකවයට කැඳවනවා ඔවුන්ගේ බලාපොරොත්තු සහගත පිතිකරුවා අනුශාන් කැඳවා තිබෙන්නේ අඩකවයට දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි මේ යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායම අන්තර් විශ්වවිද්‍යාල තරග මාලාවන් තුලදී කැපී පෙනෙන දස්කම් අතර සිටින කණ්ඩායමක් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. ඒ වගේමයි මොරටු විශ්වවිද්‍යාලීය කණ්ඩායම ගියවර ස්ලක් තරග මාලාවේ අවසන් 4 දෙනාගේ තරග වටේට සුසුකම් ලැබුවා. සාර්ථකයි මියුරු මැද කලාපයේ තුලට පන්දුවක් ලෙසින් රැකගත්තා. මැද කලාපයේ තුල පන්දු රකිමින් සිටි අග්‍රගණ්‍ය පිතිකරුවා දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි මොරටු විශ්වවිද්‍යාලීය කණ්ඩායමේ ඔබට මතක ඇති සතියන්ත කිහිපයකට ඉහතදී මාබාගේ ශාන්ත ජූට් කණ්ඩායම සමගින් ඒ වගේමයි තොටලඟ අරුණ කණ්ඩායම සමගින් තරග වදිමින් ඔවුන් තරග ජයග්‍රහණයක් ලබා ගත්තා. මෑත ඉතිහාසය තුළ මේ මොරටු විශ්වවිද්‍යාලීය කණ්ඩායම සැහැණ ප්‍රගතියක් අත් කරගත් කණ්ඩායමක් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. දැන් කැඳවා තිබෙන්නේ දෙක උන්ගේ විශ්වසනීය පිතිකරුවා ප්‍රථම ලකුණේ සේයාරුද මේ පිතිකරුවා පෙන්නුම් කරන්නේ ඔවුන් ප්‍රථම ලකුණ හඹා යන ගමනේදී එල්ල කරනවා පන්දු පහර සාර්ථකයි ගුවනින් ගුවන් ගතයි. කෙසේ නමුත් ඈත කලාපේ පන්දු රකින්න ක්‍රීඩකයා සාර්ථකව තමාගේ දෑත් අතර පන්දුව ග්‍රහණය කර ගන්නා විට දැන් මොරටු විශ්වවිද්‍යාලීය කණ්ඩායම ප්‍රථම පන්දු පහ අවසන් වන විට මේ තරගයේ ආධිපත්‍ය ලබාගෙන අවසන්. කෙසේ නමුත් තවත් තරගාර්ධ 4ක් තිබෙනවා. එක් තරගාර්ධයක් පමණයි නිමාවටපත් උනේ. තවත් පන්දු 20ක් තුල යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායම ඔවුන්ගේ ලකුණු පූර්ව සත්කාරකින්ට එරෙහිව
ප්‍රතිවාදීන්ට තරගයක් ලබා දිය හැකි මට්ටමේ ලකුණු පූර්වයක් දක්වා රැගෙන ආ යුතුයි. දැන් කැඳවනවා ක්‍රීඩා පිටිය තුල. ඔහුගේ සාර්ථකයි පන්දු පහර ගෝලින් ගුවන්ගතයි. ක්‍රීඩකින් තිදෙනෙකු පන්දු යට රකින්නවා. සාර්ථකයි. තමාගේ මව් භූමිය තුල මෙවන් උඩපන්දු තමාට ලබා දීම පෙර පුහුණු වීම හා සමාන බව ඔවුන් එම උඩපන්දු රැක ගැනීම තුලින් පවසා සිටි කාරණේ. ඉතින් යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායම මේ තරගය තුල ගමන් මඟ ඔවුන් තීරණය කරගත යුතුයි. හිස්තැන් සෝමින් පන්දු පහරවල් එල්ල කරමින් ප්‍රථම ලකුණ සොයා යන්නට ඔවුන් තීරණය කළ යුතුයි. ප්‍රථම ලකුණ ලබා ගැනීමෙන් අනතුරුව අවසන් පන්දු කිහිපය තුළදී ලකුණු 6-7 සීමාවක් දක්වා ලකුණු පූර්ව රැගෙන යන්නට හැකියාවක් ලැබෙවි. ප්‍රබලයා ඉෂාර මිහිරාන් තවමත් පන්දුවට පහර දුන්නේ නැහැ. ඉතින් මුල් පෙළ පිතිකරුවන් ඔවුන්ගේ වගකීම් කොටස මේ ක්‍රීඩා පිටිය තුළ සිදු කළ යුතුමයි. දැන් තරමක් උසති පිතිකරුවා උතුල කැඳවන්නේ පන්දුවට පහර දීම සඳහා අට කවයට යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායම තාබර ක්‍රීඩාලවල තොතුනි අත්පොලසන් නාදයේ තුලින් යන ගමන් මගේ ප්‍රථම ලකුණ සොයා යන්නට මොහුට ආධාර කරමු. යාපනයේ විශ්වවිද්‍යාලීය ලකුණු පූර්වයේ ආරම්භය සනිටුහන් කරන පන්දු පහර එල්ල කිරීමට හැකියාවක් ලැබෙවිද මැද කලාපය තුල පන්දුව කෙසේ නමුත් තාවකයා දෙවන කඩේම තමාගේ නවාතන බවට පත් කර ගැනීමට තීරණය කළා. දැන් පන්දු 7ක් කැපී ගොස් අවසන් ප්‍රථම ලකුණ සොයා යන ගමනේදී සත්කාරකයින්ට එරෙහිව හොඳ හිස්තනක් තෝරා බේරා ගනිමින් සාර්ථක පන්දු පහරක් තුලින් ලකුණක් ලබා ගත යුතුයි. මේ ක්‍රීඩා පිටිය පැලු පැල්මට තරමක් සුවිසල් ක්‍රීඩා පිටියක්. ඒකාන්තයකින් තකුණත් පිතිකරුවෙකු පන්දුවට පහර දෙන විට ලික්කලාපෙන් මේ ක්‍රීඩා පිටියේ නිවතට පන්දු පහරක් එල්ල කිරීමට හැකියාවක් තිබෙනවා. මේ වමත් පිතිකරුවා දැන් කැඳවා තිබෙන්නේ මැද කලාපයේ තුල පන්දු රැක ගන්නට හැකියාවක් නැහැ. තාවකයා වේගවත් වන්න මෙන්න පන්දු මාරුව සාර්ථකයි. තාවකයා ලකුණ ගෙනවලා මෙන්න මෙතෙක් වෙලා බලා සිටි යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායමේ ප්‍රථම ලකුණ දැන් ක්‍රීඩා පිටිය තුල රැගෙන එන්නට සමත් වෙනවා මේ වමත් පිතිකරුවා. ඒ අනුව දැන් පන්දු 8ක් නිමාවට පත්වන විට ප්‍රථම ලකුණ ගෙනාවා ක්‍රීඩා පිටිය තුල. තවත් පන්දු 17කට අපගේ සැලසුම් සකස් කළ යුතුයි. ඉතින් දැන් කැඳවනවා ඔවුන්ගේ තීරණාත්මක විශ්වසනීය පිතිකරුවා උතුල අඩ කවයට කැඳවන්නේ සත්කාරකින් සමග කරට කර සටනක් ප්‍රථම පන්දු කිහිපය තුලදී දක්නට ලැබුණා. සත්කාරකින්ගේ පන්දු රැකීම තුලින් ප්‍රබල පීඩනයක් ගෙන දුන්නා යාපනයේ විශ්වවිද්‍යාලීය පිතිකරුවන්ට. දැන් ප්‍රථම ලකුණ කෙනවිත් අවසන්. දැන් මෙල්ල එල්ල කරනවා පන්දු පහර කුවණින් කුවන්ගතයි පන්දුව රැක ගන්නට ක්‍රීඩකින් 1 2 3යි රැක ගන්නවා. සාර්ථකයි. මැද කලාපය තුල පන්දු රකින්න ක්‍රීඩකයා තාබර ක්‍රීඩාලවල හිතවතුනි මොරටුව විශ්වවිද්‍යාලීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා සාර්ථක පන්දුවක් උඩු පන්දුවක් ලෙස රැක ගන්නා විට යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායමේ තවත් එක් පිතිකරුවෙකුගේ තැවියාම එලෙස සනිටුවන් වද්දී දැන් අඩ කවයට කැඳෙනවා ඔවුන්ගේ ප්‍රථම ලකුණ කෙනදුන් ක්‍රීඩකයා. ඒ වමත් පිතිකරුවා දැන් අඩ කවයට නැවතත් කැඳවන්නේ යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායම දෙස බලන විට ඔවුන් දෙවන ලකුණ හඹා යන මේ තරගයේ තුලදී දැන් ඔවුන්ගේ ලකුණු පූර්ව ක්‍රමක්‍රමයෙන් වර්ධනය කළ යුතුමයි. මන්ද ප්‍රථම ලකුණ ගෙනෙන්නට පන්දු 8ක් වැය කළා. දැන් මෙන්න වමතින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයා එල්ල කරන පන්දු පහර සාර්ථකයි. හිස්තනක් තාවකයා වේගවත් වන්න දෙවන කඩෙන් පන්දු හුවමාරුව සාර්ථක නෑ. මෙන්න දෙවන ලකුණ පසුපෙළ පන්දු රකින්න පන්දු රැකගත් විගස සාර්ථකව යොමු කරන්නට උත්සාහ කළත් සයිකෝ සාර්ථක ගමන් මගක් ඔහු නිමාවට පත් කළේ. ප්‍රථම දෙවන කඩයිම් තුලින් 22 කණු දෙක අතරින් දෙවන ලකුණ ගෙනාවේ තාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. දැන් තවත් පන්දු 15ක් පමණයි අතතිව තිබෙන්නේ. පන්දු 10ක් නිමාව දකින්න විට ලකුණු දෙකක් ගෙනවිත් අවසන්. ඉතින් අවසන් පන්දු 15 තුලදී ලකුණු 6ත් 8ත් අතර සීමාවකට තමන්ගේ ලකුණු පූර්ව රැගෙන යන්නට
හැකියාවක් ලැබුණොත් ප්‍රබල සත්කාරකින්ට තරගයක් ලබා දෙන්නට හැකියාවක් ලැබෙවි මේ ක්‍රීඩා පිටිය තුල. දැන් වරා තකුණ පිතිකරුවා කැඳවන්නේ පහරක් කෙල්ල කරනවා සාර්ථක වන්නේ නැහැ. තාවකියා පිතිකරුවාගේ කඩුල්ල සුරක්ෂිත කරගන්නට තීරණය කළා. දැන් එක් පන්දුවක් එයත් සාර්ථක වන්නේ නැහැ. තැවි යාමක්. දැන් තවත් පන්දු 13ක් පමණ යත් තිබෙන්නේ. ලකුණු දෙකක් ලකුණු පූර්ව තුල මේ අවසාන පන්දු කිහිපය තුල තවත් ලකුණක් දෙකක් ලබාගත යුතුමයි. අවසාන පන්දු 13 තුල රැඳී සිටින්නේ පන්දු 12ක් කැපී ගොස් අවසන්. දැන් කැඳවනවා අඩ කවයට ප්‍රථම ලකුණ ගෙන දුන් වමත් පිතිකරුවා. ඉතින් මේ ක්‍රීඩා පිටිය තුල වමත් ක්‍රීඩකයෙක් ලෙසින් ඔබට හිස්තනක් සම්පූර්ණ කිරීමට හැකියාවක් ලැබුණොත් මේ ක්‍රීඩා පිටිය තුල ලකුණක් රැගෙන විතාවකයා. ඉතින් සයිකෝ තාවණෙන් සහයෝගය ලබා දෙන විට දැන් මෙන්න පහර ඉල්ල කරනවා. කුවනින් කුවන් කතයි පන්දුව තුල උඩු කුවන් පන්දුවක් ලෙසින් රැක ගන්නට හැකියාවක් ලැබෙනවා. සාර්ථකයි. සාර්ථකව තමාගේ දෙයත් අතර පන්දුව ග්‍රහණය කර ගන්නා විට තවත් කඩුල්ලක් යාපන විශ්වවිද්‍යාලයේ කණ්ඩායම දෙසින් කිලිහි ගියේ. දැන් බොහෝ විට කණ්ඩායම් නායකයා තවත් පන්දු කිහිපයකින් අඩ කවයට කැඳවි ඉෂාර මිහිරාන් තවත් ලකුණක් දෙකක් ඉෂාර මිහිරාන් පිත්තෙන් කෙනා යුතුමයි. දැන් මෙන්න කණ්ඩායම් නායකයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළ පැලස්ස පුරවරෙන් එල්ලේ ක්‍රීඩාවට දායද කළ අග්‍රගණ්‍ය පිතිකරුවා තාබර ක්‍රීඩාලවල හිතවතුනි. වාගේ එල්ලේ ක්‍රීඩා දිවිය තුල මා දුටු සුවිසල් ක්‍රීඩා පිටියක් රජරට විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටිය. මේ ක්‍රීඩකයා රජරට විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේ මුහුණත් කලාපෙන් එළියටම පන්දු පහරක් එල්ල කළා. මගේ මතකයේ නිවැරදි නම්. ඉතින් කිරියා මේ ක්‍රීඩා පිටිය තුල කණ්ඩායම් නායකයෙකු ලෙසින් ඔබගේ කණ්ඩායම ඉහළට රැගෙන ආ යුතුමයි. ඒ අනුව ලකුණු දෙකක් ලැබී ඇති අවස්ථාවක ලකුණු පූර්ව අවසන් පන්දු 12ට සීමා වී තිබෙන්නේ. ඔබට සුපුරුදු පන්දු පහර මේ ක්‍රීඩා පිටිය තුල එල්ල කළ යුතුයි. සාර්ථකයි පන්දු පහර. කෙසේ නමුත් පසු කලාපයේ පන්දුව ඇති ගියේ නෑ. ඒ අනුව ලකුණක් කරා යන්නට හැකියාවද තවකියා වේගවත් වෙනවා. මෙන්න ලකුණ. මෙන්න ලකුණ. මෙන්න ලකුණ. උඩුගුවන් කරනමක් තුලින් කෙනා ලකුණ. තාවකයා පන්දුව පිළිබඳව සැලකිලිමත් වුණේ යම් හේකින් තාවකයා සිතන්නට ඇති පසුපසින් තමා වෙතට පන්දු පැමිණෙන බවට. සාර්ථක උඩුගුවන් කරනමක් තුලින් පන්දු ලකුණක් රැගෙන ආවා තාබර ක්‍රීඩාලෝල හිතවතුනි. දැන් මේ ඉෂාර මිහිරාන් වාසනාව තුලින් රැගෙන ලකුණ. ඉෂාර මිහිරාන් ඔබගේ පිත්තේ තවට ගෙන ලකුණක් නොවේ. දැන් මෙන්න ක්‍රීඩා පිටියට එකාන්තයකින් ඉෂාර මිහිරාන් ලකුණක් ගෙනෙන විට දැන් මෙන්න යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායමේ මීළඟ තුරුම්පුව ගයාෂාන් ඔබ මේ ශාමිල් කැඳවන්නේ ක්‍රීඩා පිටිය තුල. ඉතින් එල්ලේ ක්‍රීඩාව තුල ඔබගේ කණ්ඩායමට ලකුණක් අවශ්‍ය මොහොතක ඔබ රැගෙන ආයුතු ලකුණ මේ තරගය තුල සත්කාරකින්ට එරෙහිව රැගෙනන්නට හැකියාවක් ලැබෙවිද? ඔබ එල්ල කරන පන්දු පහර සාර්ථකයි. උඩුකුවන් පන්දුවක් උඩ පන්දුවක් ලෙසින් රැක ගන්නට හැකියාවක් නෑ. මෙන්න හතරවන ලකුණ සත්කාරකින්ටත් ඒ අනුව තැවියාමක් ලෙසින් සටහන් තැබුවේ. පයිස් කණු දෙක අතරින් ගමන් කළ පන්දුවක් ලෙසින් විනිසුරුතුමා තීරණය කළා. ඒ අනුව තැවියාමක් ලෙසින් සටහන් කළා. ඒ අනුව යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායමේ පලාපොරොත්තු සහගත පිතිකරුවාගේ කඩුල්ල ලෙස තැවී යන විට දැන් නැවතත් මෙන්න කණ්ඩායම් නායකයා අඩකවයට කැඳවන්නේ. ඉතින් ඔබගේ පිත්තේ වාසනා මහිමෙන් රැගෙන ලකුණ ඔබ දැන් ලකුණු පූර්වට එකතු කොට අවසන්.
දැන් ඔබගේ පිත්තෙන් පන්දුවට කසා රැගෙන එන ලකුණ මේ ක්‍රීඩා පිටිය තුල රැගෙන එන්න කණ්ඩායම් නායකයෙකු ලෙසින් ඉටු කළ යුතු වගකීම් කොටස දැන් කණ්ඩායමට වඩාත් ඕනෑ මොහොතක ඔබ අඩකවේ තුල රැඳී සිටින්නේ. ඉතින් ඔබ එල්ල කළ යුතු පන්දු පහර මේ ක්‍රීඩා පිටිය තුල ඔබට හුරුපුරුදු පන්දු පහර එල්ල කළ යුතුමයි. දැන් මෙන්න සාර්ථක පන්දු පහරක් නොවේ. කෙසේ නමුත් තාවකයා ප්‍රථම කඩයිම තුල නැවතීමට තීරණය කළේ පිතිකරුවාගේ කඩුල්ල වැදගත් හින්. යානුව තවත් පන්දු 9ක් අතතිව දැන් පන්දුවට පහර දෙමින් සිටින්නේ ලකුණු 3යි තැවීම 8ක්. තවත් ක්‍රීඩකින් 8 දෙනෙකු පන්දුවට පහර දීමට හැකියාව තිබෙනවා. තවත් පන්දු 9ක් තුල විශ්වසනීය පිතිකරුවන් දෙදෙනෙකු මේ අඩ කවයේ තුල සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් දැන් තවිෂ්ක කැඳවා තිබෙන්නේ. ඒ වගේමයි මේ විශේෂ නිවේදනය මොරා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකතුමා සහ රුහුණු විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් නායකතුමා පැමිණෙන කාසී වාසියුරකා බලන්නට. දැන් මෙන්න අට කවයට කැඳවන අංක 11 ජර්සි අංකයේ පැලඳ පන්දුවට පහර දෙන ක්‍රීඩකයා පවන් වමතින් පිටහසුන ක්‍රීඩකයා අඩ කවයේ තුල ඔබ එල්ල කළ යුතු පන්දු පහර වඩාත් අවශ්‍ය මොහොතක ඔබ එල්ල කළ යුතු පන්දු පහර සාර්ථකයි. මැද කලාපයේ තුල උඩුකුවන් පන්දුවක් යානු මියුරු පන්දු යට රැක ගන්නවා සාර්ථකයි. මියුරු තෙවන උඩ පන්දුවත් දැන් රැකගත්තා සාර්ථකයි. මැද කලාපයේ තුල සත්කාරකීන්ට බියවන්නට දෙයක් නැහැ. ඔවුන්ගේ තුරුම්පු ක්‍රීඩකීන් මැද කලාපයේ තුල රඳවා තිබෙන්නේ. එම නිසාවෙන් හිස්තැන් සෙවීමයි සිදු කළ යුත්තේ මේ ක්‍රීඩා පිටිය තුල ලකුණු රැගෙන ඉන්නට. දැන් ඉෂාර මිහිරාන් කිරියා ඔබගේ පිත්තේ තවමත් පන්දුව හරියාකාරව තවටා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් හුරු පුරුදු පන්දු පහර මේ ක්‍රීඩා පිටිය තුල ලකුණක් රැගෙන එන පන්දු පහරක් බවට පත් කිරීමට ඔබ වග බලාගත යුතුමයි. මන්ද සත්කාරකින් මුණ ගැසෙන විට ඒ තරම් ලේසි පහසු තරගයක් වන්නේ නැහැ. ඉතින් සත්කාරකින්ට එරෙහිව දැන් ඔබගේ කණ්ඩායම ලකුණු 3ක් පන්දු 8ක් අතතිව නිර්මාණය කොට තිබෙන්නේ. ලකුණු 6 සීමාව ප්‍රමාණවත් සත්කාරකින්ට තරගයක් ලබා දෙන්නට. ඉතින් නිශාර අඟුණුකොළ පැලස්සේ එල්ලේ ක්‍රීඩාවට දායාද කළ ඒ පිතිකරුවාගේ පන්දු පහර එල්ල කරනවා. උඩුකුවන් පන්දුවක් ලෙසින් පැමිණෙන්නේ රැක ගන්නවා මියුරු. තුන්වන උඩ පන්දුවත් තැන් රැකගත්තා. මැද කලාපයේ සුරක්ෂිතයි. එම නිසාවෙන් යාපනයේ විශ්වවිද්‍යාලයේ කණ්ඩායම සැලකිලිමත් වී යුතු තරමක් දුරට මැද කලාපයෙන් එපිටට වන්නට පසුපස කලාපයේ අතර සීමාව තුල පන්දු ස්ථානගත කරන්නට මේ ක්‍රීඩා පිටිය තුල. ඉතින් අවසන් පන්දු 7යි රැඳී පවතින්නේ. දැන් කැඳවනවා ක්‍රීඩා පිටිය තුල පන්දුවට පහර දෙන්නට උඩුකුවන් කරනමකින් තම කණ්ඩායමට දාවණෙන් ලකුණක් ගෙන ක්‍රීඩකයා දැන් පිත්තෙන් යමක් සිදු කළ යුතුමයි තමන්ගේ කණ්ඩායම වෙනුවෙන්. තකුණක් පිතිකරුවා චානිත් කැඳවා තිබෙන්නේ පන්දුවට පහර දෙන්නට. ඔබ තෝරාගත් කලාපය ඉතාමත් හොඳයි. ඔබ එල්ල කරන පන්දු පහර නැවතත් උඩුකුවන් පන්දුවක් ලෙසින් පැමිණෙන්නේ. උඩු රැක ගන්නට හැකියාවක් නැහැ. තාවකයා වේගවත් වන තාවකයා මෙන්න ලකුණ ඉෂාර සාර්ථක තාවනයක්. උඩ පන්දුව සාර්ථකව විනිශ්චය කළේ නැහැ. තුරුවල පන්දු රැකීමක්. ඒ තුරුවල පන්දු රැකීම තුළ දැන් 4 වන ලකුණ ක්‍රීඩා පිටිය තුළ රැගෙන එන්නට සමත් වුණා යාපනයේ විශ්වවිද්‍යාලීය කණ්ඩායම. දැන් අවසන් පන්දු 6 තුළ ඔබ අප රැඳී සිටින්නේ. මේ අවසන් 6ට ලකුණු 2ක් 3ක් සෙවීමට හැකියාවක් ලැබුණොත් සත්කාරකින්ට ප්‍රබල තරගයක් නිර්මාණය කිරීමට හැකියාවක් තිබෙනවා. ඉතින් සත්කාරකින් මේ තරග මාලාව තුළ ජයග්‍රහණයක් පසුපස හඹා යමින් සිටින්නේ. ප්‍රථම තරගය සමතත්වයට පත් වුණා. කණ්ඩායම් දෙකටම අතිශයින් වැදගත් මන්ද කාණ්ඩ 3ක් තුලින් කණ්ඩායම් 3ක්
සුදුසුකම් ලබන විට දෙවන ස්ථානයේ පසුවන කණ්ඩායම් තුලින් ලකුණු ලබා ගැනීමේ වේගය වඩා වැඩි කණ්ඩායමක් අවසන් පූර්වවටේ දක්වා සුදුසුකම් ලබා ගනිවි. දැන් මෙන්න ක්‍රිෂ් කැඳවන්නේ ක්‍රීඩා පිටිය තුල ඔබ එල්ල කළ යුතු පන්දු පහර අවසන් පන්දු 6 තුල ලකුණක් රැගෙන ආ යුතුමයි. ඔබ එල්ල කරන පන්දු පහර මේ ක්‍රීඩා පිටිය තුල සාර්ථක වන්නේ නැහැ. දැන් මෙන්න ක්‍රීඩා පිටිය තුල ජනිත් කැඳවා තිබෙන්නේ උඩුකුවන් කර්ණම සිහිවන්නේ දැන් ඔබගේ පිත්තේ ශබ්දය වඩාත් අවශ්‍ය මොහොත ක්‍රීඩා පිටිය තුල හිස්තනක් සොයමින් ඔබ එල්ල කරන පන්දු පහර මේ ක්‍රීඩා පිටිය තුල ලකුණක් ගෙනෙන පන්දුවක්ද උඩුකුවන් පන්දුවක් උඩුකුවන් පන්දුවක් රැක ගන්නට හැකියාවක් නැත. තාවකේ අවේගවත් පන්දුව තුන්වන කඩයිමට ලැබී අවසන් යානුව තාවකයා දෙවන කඩයිම තෝරා බේරා ගත්තේ තමගේ නවාතැන් පොළ බවට පත් කර ගන්නට. දැන් අවසන් පන්දු 4 දක්වා තරගයේ පැමිණ අවසන්. දැන් යාපන විශ්වවිද්‍යාලීය කණ්ඩායම දෙසින් බලන විට අවසන් පන්දු 4 තීරණාත්මක පන්දු 4ක් බවට පත් කරලීමට හැකියාව පසුපෙළ පිතිකරුවන්ට හැකියාව තිබෙනවා. ඉතින් මේ අඩ කවය තුල ඔබට හුරුපුරුදු අඩකවයක් නොවුනත් මේ ලාබාල ක්‍රීඩකයින් එල්ලේ ක්‍රීඩාවට පැමිණීම තුළ විශ්වවිද්‍යාලීය එල්ලේ ක්‍රීඩාව යම් ප්‍රගතියක් අත්කරගෙන තිබෙන්නේ. ඉතින් ඔබට හුරුපුරුදු අඩකවයක් නොවුනත් මොරටු විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවේදී ඔබ එල්ල කරන පන්දු පහර නැවතත් සාර්ථක වන්නේ නැහැ. තාවකයා තැවී යාමක් වශයෙන් සටහන් තැබුවේ. දැන් අවසන් පන්දු 3ට පැමිණ අවසන් ලකුණු 4ක් ලකුණු පූර්ව තුල ලබාගෙන තිබෙන්නේ මොරටු විශ්වවිද්‍යාලීය කණ්ඩායම. මෑත වකවානුව තුල සරසවි සොහොයිරෝ නමින් සතියන්තය තුල ග්‍රාමීය එල්ලේ තරග මාලාවන් නියෝජනය කරන ආකාරය දර්ශනය වුණා. ඉතින් ප්‍රබල කණ්ඩායමක් ඔවුන්ගේ ලෙජන්ඩ්ස් පරපුරේ ක්‍රීඩකින් සමග එක්ව ඔවුන් මෑත කාලීන එල්ලේ තරග මාලාවන් තුල සෑහෙන ප්‍රගතියක් අත්කොටගෙන තිබෙන්නේ. දැන් ඔවුන්ගේ මව්භූමිය තුල ඔවුන් රකින්නේ සාර්ථකයි. කෙසේ නමුත් මියුරු පන්දුව යට රැකගෙන පන්දු බාර දීම සාර්ථකයි. තුන්වන කඩේමේදී තැවියාමකට හසු කරගන්නේ කඩේම් රකින්න ක්‍රීඩකයා. මේ මොරටු විශ්වවිද්‍යාලීය කණ්ඩායමේ කඩේම් රකින්න ක්‍රීඩකයා සහ පසුපෙළ පන්දු රකින්න අතර මනා සම්බන්ධතාවයක් දැක ගැනීමට පුළුවන්. ඔවුන් දෙන්න තම කණ්ඩායම පන්දු රකින්න කාලය තුලදී ඉතාමත් හොඳින් හසුරුවන ආකාරය දක් ලැබෙන්නේ. ඒ වගේම මියුරු මැද කලාපයේ තුල ඕෆ් කලාපයේ තුල පන්දු රැකීමෙන් ඉතාමත් හොඳ ප්‍රගතියක් අත්කරගෙන තිබෙන්නේ. දැන් මෙන්න කැඳවනවා අවසන් පන්දු කිහිපයේ මලිත ලකුණක් රැගෙන આવොත් ඒ ලකුණු දෙකක් බවට පත් වේවි. මන්ද හඹා යන තරගයක් තුල ඉවර පහරක් එල්ල කරනවා. සාර්ථකයි උඩුකුවන් පන්දුව රැකගෙනවා. සාර්ථකයි. තාමත් හොඳ පන්දු රැක ගැනීමක්. පසුපෙළ කලාපේ ඈත් අන්ති පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා හිස්තැනට පැමිණ වේගෙන් පන්දුව රැකගත්තා. තමාගේ දෑත් අතර ග්‍රහණය කරගන්නා විට තමාගේ පෙරපුහුණු වීම වල සාර්ථකභාවය මනාවට දිස්වා. මන්ද මව්භූමිය තුලදී මේ එල්ලේ ක්‍රීඩාව තුල පෙරපුහුණු වීම වල නිරත වන්නේ. යනු පෙරපුහුණු වීම වල නිරත වන ක්‍රීඩා පිටිය තුල උන් ජයග්‍රහණයක් හඹා යමින් මේ තරගය තුල තරගවදිමින් සිටිනේ. දැන් කිතා අවසන් පන්දුවට ලකුණක් රැගෙන ඒමට සමත් වුණොත් ලකුණු 6ක ජයග්‍රාහී ඉලක්කයක් ප්‍රතිවාදීන්ට හිමිවන්නේ. ඉතින් අවසන් පන්දුවට ගෙන එන ලකුණු ඕනෑතරම් මා දැක තිබෙනවා. එල්ලේ තරග තුල තීරණාත්මක ලකුණු බවට පත්වන ආකාරය. ඉතින් ඔබ එල්ල කරන පන්දු පහර මේ ක්‍රීඩා පිටිය තුල සාර්ථක පන්දු පහරක් බිම දෙකේ ඇදී ගිය ලකුණක් තිබෙනවා. තාවක අවේකවත් වන්න පන්දු බාර දීම තරම් සාර්ථක වන්නේ නැහැ. පයිස් කලාපයේ පන්දු පැමිණියත් රැකගත්තා. සාර්ථකව පසුපෙළ පන්දු රකින්න
පන්දු 25 නිමාවට පත්වෙන විට ලකුණු 4 අවසන් පන්දුව තුල තියුණු උත්සාහයක් දරුවා තාවකයා ලකුණක් ගෙනෙන්නට කෙසේ නමුත් සාර්ථක වන්නේ නැහැ. දැන් ලකුණු 5ක අභියෝගයක් හිමිව තිබෙන්නේ සත්කාරකින්ට තමන්ගේ මාතෘ භූමිය තුල හඹා යන්නට. ඉතින් මම ආරාධනා කරනවා මොරටු විශ්වවිද්‍යාලයේ කණ්ඩායමේ ආපගේ ආදරණීය සහෘදයා ආරාධනා කරනවා මොරටු විශ්වවිද්‍යාලීය කණ්ඩායම දෙසින් තරග තතු ඔබ වෙත ගෙනෙන්නට රුහුණ විශ්වවිද්‍යාලීය කණ්ඩායමේ අපගේ ආදරණීය මිත්‍රයා හේන්මුල්ල ප්‍රදේශයෙන් එල්ලේ ක්‍රීඩාවට දායද කළ ඒ වගේමයි වොලිබෝල් ක්‍රීඩාවේ නිරන්තරයෙන් නියැලෙන අපගේ ආදරණීය මිත්‍රයා සහල්ලු පන්දු ක්‍රීඩාවේදී විස්තර විචාරකවරයෙකු වශයෙන් හමුවන ඔබට ආරාධනය සත්කාරකින්ගේ තරග තතු ඔබ වෙත ගෙනෙන්නට. හොඳයි රුහුණ නායකයා චතුර නිර්මාල් එන්න ඕන මොරටුව ලෙජන්ඩ්ස් නායකයා සමගින් එක්කාසු වෙන්න ඕන මොරටුව ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා හැකිතාක් ඉක්මනින් එන්න ඒ වගේම රුහුණ කණ්ඩායමේ නායකයා එන්න ඕන කාසිය වාසී වරක බැලීම සඳහා චතුර නිර්මාල් හොඳයි ලකුණු 5ක අභියෝගය මොරටු විශ්වවිද්‍යාලයේ හමා යන සූදානමින් සත්කාරක කණ්ඩායම විදිහට ක්‍රීඩා පිටියේ ප්‍රබලමයිනිම දියත් කරන්න ඕන මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායම තරගයේ වාසිදායක තත්වයන් හොඳයි හොඳයි දැන් තරගයේ ලකුණු 4යි ලකුණු 5ක අභියෝගය හමා යන්න කැඳවනවා ප්‍රබලම ක්‍රීඩකයෙක් මේ විශේෂ මතක් කිරීම යාපනයේ කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙක් එන්නට ඕන මෙම ස්ථානයේ සමගින් එක්කාසු වෙන සදීෂ් එකතු කරන්න අතිරේක ක්‍රීඩකයෙක් මෙම ස්ථානයේ සමගින් යාපනයේ කණ්ඩායමේ යාපනයේ කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙක් එන්න ඕන මෙම ස්ථානයේ සමගින් මෙන්න තරගය ආරම්භ කරන්න සූදානම් ලකුණු 4යි 5ක අභියෝගය හමා යන්නේ ක්‍රීඩා පිටියේ බලමු ලකුණු 5 අභියෝගය කෙසේ හමා යාවිද මේ කණ්ඩායම තමන්ගේ සත්කාරක මව් ක්‍රීඩා පිටිය තුල මේ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රදේශයේ ලංකාවේ ඉංජිනේරු පීඨ අතරින් ගත්තොත් ඉහළින්ම ඉන්න පීඨයක් මොරටුව ඉංජිනේරු කාගේ ගණිතාංශයෙන් උසස් පෙළ විභාගයේ ලියන කාගේ සිහිනයක් මොරටුව ඉංජිනේරු පීඨය. ඉතින් මෙන්න කැඳවනවා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා කැඳවනවා
චින්තනවයි කැඳවන්නේ හිතවතුනි චින්තන දුඩුසැනින් මගේ මතකය නැගෙනවා ලංකාවේ එල්ලේ කතාවේ මෙවැනි එල්ලේ ක්‍රීඩකයෙක් ජිස්ට අබත් රස්මියේ ප්‍රසාද් උදේ කුමාරව මතක් වෙනවා මොකද මේ දේහධාරී ශරීරයේම තිබ්බේ ලංකාවේ ජාතික එල්ලේ ශූරයා හොඳයි පබල පන්දු වහර ක්‍රීඩා පිටිය හොඳ උඩ පන්දුවක් ක්‍රීඩා පිටිය රැක ගන්නවා දැන් ප්‍රථම පන්දුව අලංකාර පන්දුව රැක ගන්න මේ පිතිකරුවා ගැන කතා කරොත් සද ලංකාවේ සිහින කුමාර එල්ලේකාගේ චමෝත් නිරංගත්ත නායක 49 වෙනි ජාතික මහා ක්‍රීඩාවලේ දක්ෂතම ක්‍රීඩකයා එදා සද ලංකාව තරුණ තරුණෙන් ඇවිල්ලා අබේපුස සිංහ රෙජිමේන්තුව නියෝජනය කරා ඒ වගේම තොටලං ගරුණ නියෝජනය කළ වාර්තාවාදී මහභාගයේ සාන්ත ජූට් අවකාශය ලබා දුන්නු ප්‍රබලම දැන් ක්‍රීඩා පිටියේ මේ ළඟ පන්දු පහර ප්‍රබල පන්දු පහරකට යබු ක්‍රීඩා පිටිය තුල දැන් දෙවන පන්දුව ක්‍රීඩා පිටියේ ලකුණක් හොයනවා නම් කෙටි පන්දු පහර ක්‍රීඩා පිටියේ ඉෂාරා ඉන්නවා පන්දුයට හොඳින් පන්දුව රැගෙන බාර කරනවා කණ්ඩායම් නායකයා යාපනයේ කණ්ඩායමේ දැන් පන්දු දෙකක් නිමයි ලකුණු පහක අභියෝගය පන්දු පහකට එක ලකුණ ගානේ ලබා ගත යුතුයි දල වේගයක් පවත්වා ගත යුතු ක්‍රීඩා පිටිය තුල කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවා නාත්තන් දියපුරවරයෙන් මේලාංකිල්ලේ කතාවට බිහිවුණු ප්‍රබලම දක්ෂම පිතිකරුවෙක් විදිහට කඩේම ලකින්න විදිහට මේ විශ්වවිද්‍යාල ක්‍රීඩාව තුල සිටින ප්‍රබලම රුචික බයිකද වඩි රුචික තරගයේ රුචිත තත්ත්වයේ තේරුම් ගන්න ඕන තරගය තුල ප්‍රබල කණ්ඩායමක් සිටින ප්‍රතිවාදී කණ්ඩායම වශයෙන් ලංකාවේ උතුරු අර්ධද්වීපයේ නියෝජනය කරමින් පැමිණි යාපනයේ විශ්වවිද්‍යාල කණ්ඩායම සිට මොහොතක රුචිතගේ පිට ප්‍රබල පන්දු පහරක් ක්‍රීඩා පිටියේ දාවක එනවා වේගය පන්දු හමාරුවත් වෙනවා වේගෙන් එන්න ඕන පන්දු හමාරුව වෙද්දී ක්‍රීඩා පිටියේ එවර ලකුණයි ක්‍රීඩා පිටියේ එවර වේගෙන් එවර වේගෙන් දාවට පතේ නැවතත් මීළඟ පිතිකරුවා කැලුම් වයිකඳ වන්නේ කැලුම් සාගරව මතක් වෙන මට මේ ආදරණීය ලයිව් එකේ ඉන්න අයියා අපිට මතක් කරනවා ලංකාවේ ප්‍රබල ජාතික මහා ක්‍රීඩාවලේ ප්‍රබල එල්ල ක්‍රීඩකෙක් කැලුම් සාගර වයව ප්‍රදේශයේ ඔහුගේ නම තියෙන කැලුම් මේ ප්‍රබල පන්දු පහර එල්ල කරේ දැන් එක ලකුණක් ලැබුණු මොහොතක අපි එක දෙක කරගන්නට ඕන ක්‍රීඩා පිටියේ කණ්ඩායම නායකයා රුචිත අපි තරගයේ තුලෙමු හොඳ තරගයකට යමු රුචිත ප්‍රබල පන්දු පහරකට එන්න ඕන අපි ලකුණක් ලබා ගන්න තිබෙන්නේ දැන් පන්දු 3ක් නිමා වී තිබෙන මොහොතක පන්දු 4ක් නිමා වී තිබෙන මොහොතක ක්‍රීඩා පිටියේ එක ලකුණයි ලබා ගන්න තිබෙන්නේ මොරටුව කණ්ඩායම මේ මොරටුව එල්ලේ චැලෙන්ජ් ට්‍රෝෆි 2026 තරග වාලාව තුල සිටින්නේ කණ්ඩායම් 8යි කණ්ඩායම් 9යි ප්‍රබල ඡායාග්‍රාහක කණ්ඩායමක් තෝරගන්න මොහොතක අපි තරගයේ තුලදී ප්‍රථමාර්ධය තුල තරග 9ක් තිබෙනවා දැන් මේ 5 වෙනි තරගය යන්නේ කාලයත් හරස් වෙන නියමිත මොහොතක එවර හොඳ පද පහර දාවක එකෙන් දෙකට ඒවිද ක්‍රීඩා පිටියේ එකෙන් දෙකට එනවා ක්‍රීඩා පිටියේ ප්‍රථම කඩේම නවතිනවා ක්‍රීඩා පිටිය තුල කැලුම් දැන් පන්දු දෙකක් ඔබ වෙනුවෙන් කණ්ඩායම කැප කර තිබෙන මොහොතක තුන්වෙනි පන්දුවට අනිවාර්යෙන් ලකුණක් ඕන අවස්ථාවක්. තුන්වෙනි පන්දුවට අනිවාර්යෙන් ලකුණක් ඕන අවස්ථාවකයි සිටින්නේ. එල්ල කරමු ප්‍රබල පහරක්. ඉහළ නගින පහර ක්‍රීඩා පිටියේ ප්‍රබල පන්දු රකින්න කීප දෙනෙක් ඉදිරිවස කලාපේ උත්සාහ කරද්දී රකින්නවා.
රකිනවා හොඳ පන්දු රැකීම. රුචිත කණ්ඩායමේ නායකයා. දැන් පන්දු 6ක් නිමා වී තිබෙන්නේ. අපි ප්‍රබල අභියෝගයක් පසුපස හමා යන්නේ. දැන් අපිට මේ තරගය තුල රැඳී සිටීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. මොකද කලින් තරගයත් අපි ජයග්‍රහණය කරපු මොහොතක මේ තරගයත් ජයග්‍රහණය කර යුතුම මොහොතකයි සිටින්නේ. රුචිත අපේ කරමු වික්‍රමය මේ ක්‍රීඩා පිටියේ මේ පන්දුවට එක ලකුණයි ඕනේ. මේ පන්දුවට එක ලකුණයි ඕනේ ක්‍රීඩා පිටියේ. එල්ල කරනවා පන්දු පහර දැකුම් කළු ආකර්ෂණීය පන්දු පහර ක්‍රීඩා පිටියේ පන්දු හොමාරුවක් වෙනවා ක්‍රීඩා පිටියේ. පන්දු හොමාරුව වෙන මොහොතක වටේ හමාර කරනවා ක්‍රීඩා පිටිය තුල ලකුණයි දැන් තවත් ලකුණක් මේ රුචිතගේ පිටෙන්. හොඳයි නිමක්. හොඳ දක්ෂ දැකුම් කළු පන්දු පහරක් එල්ල කරනවා. ඔෂාන් බයික් හඳවන්නේ. මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රබලම එල්ල ක්‍රීඩකයෙක් ඔෂාන්. වාද්දුව ප්‍රදේශයෙන් කළුතර ප්‍රදේශයෙන් ප්‍රබල පන්දු පහරකට යනවාද කෙටි පන්දු පහර ක්‍රීඩා පිටියේ ප්‍රථම කඩීම පමණයි. දෙවනි කඩීමට යෑමට අවකාශය නැහැ ක්‍රීඩා පිටිය තුල. ප්‍රථම කඩීම අඩි 55 විවේකයක් ලබනකොට මීළඟ තරගයේ සදා කණ්ඩායම් දෙක සූදානම් වෙමු. නැවතත් රුචිතව කැඳවනවා. රුචිත දැන් පිත්ත පන්දුව හොඳට දවටාගෙන තිබෙන මොහොතක අවිනිශ්චිත වූ එල්ලේ ක්‍රීඩා අපි පිත්ත පන්දුවේ රිද්මය සොයාගෙන තියෙන මොහොතක අපි තව ලකුණක් ඔයාගේ පිත්තෙන් එකතු වෙනවා නම් මේ අවස්ථාව තුළ බොහෝ සෙයින් වටිනවා. මොකද තරගය තුළ අපි සිටින්නේ තරගයට හොඳ ආරම්භයක් ලබා දී තිබෙන මොහොතක රුචිතවයි කැඳවන්නේ මේ නාත්තණ්ඩිය පුරවරය. ලංකාවේ තවත් එල්ලේ ක්‍රීඩා අපි රජුන් තැනූ පුරවරයක් නාත්තණ්ඩිය ආසනය මොතිකටුව පාතිබා බලමු රුචිතගේ පන්දු පහර. ඊළඟ පන්දු පහර රුචිත මොර කාවල් කොතරම් තර කරත් හොඳ පන්දු පහරකට මුඩ පන්දුව ක්‍රීඩා පිටියේ රකිද දාවකයා වේගේ දාවකයා ඒම හොඳයි දාවකයා වේගය ක්‍රීඩා පිටියේ එවර දමා ගසනවා. එවර ලකුණක් අවාසනාවන්ත දැවියාමක් බවට පරිවර්තන වුණා. මේ තරඟේ වෙනස් වීමද මේ සිදු වුණේ කියන එක කියන්න බෑ. මොකද ලකුණු දෙකක් අරගෙන ප්‍රබල රිද්මයේ සිටපු පිතිකරුවා දැන් ක්‍රීඩාකාරය තුළට හරවා යවුවා. යමු ප්‍රබල පන්දු පහරකට යමු. ඉෂාන් ප්‍රබලව පන්දු පහරක් දියත් කරව ක්‍රීඩා පිටිය කෙටි පන්දු පහර ක්‍රීඩා පිටිය රකින්නවා සයිකෝ හොඳින්. ප්‍රථම කඩීම නැවතීම හොඳයි. හොඳින් පන්දුව මාරු කරනවා සයිකෝ. ප්‍රධාන විනිසුරුවර අපේ මధుරප් පෙරුම විනිසුරුවර අපි කැඳවනවා. ගම්පහ ආසනයේ මුදුන්ගොඩ හංසයෙන් මේ ලාංකීය කතාව දික්විජය කරපු විනිසුරුවරයා. අවසන් පන්දු 15 ක්‍රීඩා පිටියේ. පන්දු 15 ක්‍රීඩා පිටියේ අපේ ප්‍රබල පිතිකරුවම රැකගෙන යමු පන්දු පහරක්. ඔෂාන් එල්ල කරන්න ප්‍රබල පන්දු පහර ක්‍රීඩා පිටියේ ලකුණක් ගේන පන්දු පහරක් විය හැකි. ස්ථානගත කිරීම සාර්ථකයි. පන්දු එකවර රැකගෙන බාර කරනවා සයිකොට. තනි පන්දු බාර කිරීම ක්‍රීඩා පිටියේ දමා ගැසුවොත් නම් ලකුණක් ගේනවා. දක්ෂ පන්දු පහරක් ඔෂාන්ගේ පිටෙන්. දක්ෂ පන්දු පහරක් දැන් ක්‍රීඩා පිටියේ. දැන් තවත් ලකුණයි. ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි ක්‍රීඩා පිටියේ. පන්දු 14ක් තිබෙනවා ලකුණු දෙකක් ලබා ගන්නට.
වේගවත් ධාවන පතය හොඳින් පන්දු හෝමාරු වෙනවා. දෙවෙනි කඩේම නැවතීම හොඳයි ක්‍රීඩා පිටිය තුල. දෙවෙනි කඩේම නැවතීම හොඳයි. නැවතත් ඔෂාන් තරගය සම කරනවා නම් ඔෂාන් දැන් පන්දුවක් තිබෙනවා. ඔයාගේ ප්‍රබල පන්දු පහර ක්‍රීඩා පිටිය ඔෆ්සයිඩ් කලාප එල්ල කර ප්‍රබල පන්දු පහර අපි එල්ල කරමු. තරගය සම කරන්න පුළුවන් මේ ක්‍රීඩා පිටිය තුල. ඔෂාන් මේ කළුතර දිස්ත්‍රික්කයට නෑකම් කියන ප්‍රබල ක්‍රීඩකයා. කළුතර පයාගල ප්‍රදේශයෙන් මේ එල්ලේ ක්‍රීඩාව සමගින් එක්කාසුණු ප්‍රබලම ක්‍රීඩකයා මොරටුව සරසවිය තුල අරටුවක් වෙන්නට ප්‍රබලම එල්ලේ ක්‍රීඩකයා හිතවතුනි ඒවර කෙටි පන්දු පහර ක්‍රීඩා පිටියේ මැද කලාපේ පන්දු එකවර අසු කරගන්න දාවකයා එන වණන් දෙවනි කඩේම නැවතීම හොඳයි. දාවකයා කල්පනාකාරී විය යුතුයි. දාවකයා දුවලා හිටියනම් අනිවාර්යයෙන්ම ලකුණයි තරගයේ සමයි. දාවකයා දුවලා හිටියනම් අනිවාර්යයෙන් තරගය සම වෙනවා. දාවකයා අවසන් පන්දු 12ක් ක්‍රීඩා පිටියේ. අවසන් පන්දු 12ක් ක්‍රියාත්මක වෙන්නේ. දාවකයා දුවලා හිටියනම් දාවකයා සතු වගකීම දෙපා ක්‍රියාත්මක කිරීම පමණක් නොවේ. පන්දු රකින්න පන්දු යොමු කිරීමත් දාවකයා අනිවාර්යෙන් තමන්ගේ දැස් දෙස එක බැල්මේ තබා ගත යුතුයි ක්‍රීඩා පිටිය තුල. නැවතත් ඉෂාර ප්‍රබල පන්දු පහරකට යනවා නම් කෙටි පන්දු පහරකට අපිට සයිකට අසු වෙන්නේ නැහැ. දාවකයා වේගයෙන් එමු ක්‍රීඩා පිටියේ එඩ වඩා ලකුණක් තිබෙනවාද? ලකුණක් තිබෙනවා. දැන් තරගයේ සබ වෙනවා හිතවතුනි. මේ විශේෂ මතක් කිරීම මෝරා ඕල් කණ්ඩායම ඒ වගේම රුහුණ කණ්ඩායම සූදානම් සිටින තරගයේ සමයි ක්‍රීඩා පිටියේ තරගයේ සමයි පන්දු 11 තුල එක ලකුණක් ලබා ගත්තොත් තරගයේ ජයග්‍රහණය කරනවා මොරටුව කණ්ඩායම. හොඳ තරගයක්. දැන් මොරටුව Taman මොහොන දුන්නු තරග දෙකම ප්‍රබල තරග රටාවක් තුල දියත් කරමින් තිබෙන්නේ. දැබි යනවා ක්‍රීඩා පිටිය. ඔෂාන්ගේ කඩුල්ලත් ක්‍රීඩා පිටිය නිබා වෙනවා. බලමු. දැන් තරගයේ සම වෙලා තිබෙන්නේ පන්දු 10ක් තියෙනවා. එක ලකුණක් ලබන්නට. පන්දු 10ක් තිබෙන එක ලකුණක් ලබන්නට ක්‍රීඩා පිටියේ. එවරක් කෙටි පන්දු පහර ක්‍රීඩා පිටියේ සූදානමින් හොඳින් පන්දු රැගෙන බාර කරනවා ක්‍රීඩා පිටියේ නැවතීම හොඳයි ඉපතම කඩීමේ. පන්දු 9යි. එක ලකුණයි අවශ්‍ය. පන්දු 9යි. එක ලකුණයි අවශ්‍ය. ප්‍රබල පන්දු පහරකට යමු. ප්‍රබල පන්දු පහරකට යමු ක්‍රීඩා පිටියේ. හොඳ පන්දු පහර ක්‍රීඩා පිටියේ උදේ මුණත් කලාපේ පන්දු එකවර රකින්නවද ක්‍රීඩා පිටියේ රකින්නකද බාර කරද්දී ක්‍රීඩා පිටියේ. තා පන්දු 8යි. දැන් ප්‍රබල පිටිකරුවෙක් යොදාගමු. හොඳ දාවකෙක් දෙපා වාරුව ක්‍රියාත්මක කරන හොඳ දාවකෙක් යොදාගත්තා නම් දැඩි වාසියක් තිබෙනවා ක්‍රීඩා පිටියේ. මොකද කඩයිම් දෙකක ක්‍රීඩකයන් දෙදෙනෙක් රැඳී සිට මොහොතක ලකුණක් අවශ්‍ය මොහොතක හොඳ දාවකෙක් යොමු කර ගැනීමයි අවශ්‍ය.
අතහරනවා දාවකයා වේගේ ක්‍රීඩා පිටියේ මෙන්න ගේනවා. තරගයේ ජයග්‍රහණය කරන මොරටුව කණ්ඩායම. තරග මොහොනදොන් තරග දෙකම ජයග්‍රහණය කර තිබෙන මොරටුව කණ්ඩායම ඉතින් හොඳ තරගයක්. දැන් ඔවුන් මම හිතන්නේ ඊළඟ වටේ තුල තවන්ගේ ස්ථානය වෙන් කරගෙන තිබෙන මොරටුව කණ්ඩායම.